ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමනි, අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරණ මැතිණියනි, අතිරේක ලේකම් සමන් කුමාරී මැතිණියනි, ඒ වගේම අතිරේක ලේකම් රෝහණ හපුගස්සත් මැතිතුමා ප්‍රධාන සියලුම අතිරේක ලේකම් වරුනි, අධ්‍යක්ෂකවරුනි, ජේෂ්ඨාකාර ලේකම් වරුනි, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින දිස්ත්‍රික් පුරා අපේ දිසාපතිවරුන්, ප්‍රධාන ලේකම්වරුන්, අතිරේක දිසාපතිවරුන්, නියෝජ්‍ය ලේකම්වරුන්, සංස්කෘතික අධ්‍යක්ෂකවරුන්, ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මේ වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, මේ වන විට ඌව පළාතේ ආණ්ඩුකාරතුමන්, මුසාමිල් මැතිතුමා, ඒ වගේම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධව සිටිනවා. ගරු ආණ්ඩුකාරවරුනි, ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා, සුබ දවසක් වේවා. ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මේ වැඩසටහන වෙනුවෙන් අපි පිළිගනු ලබනවා අධිකරණ අමාත්‍යාංශ වෙනුවෙන්. මම ඊටාම කෙටියෙන් ගරු අමාත්‍යතුමන් මෙහි අරමුණ සහ කාර්යභාරය පැහැදිලි කරපු නිසා දකුණු අප්‍රිකානු සාමය නැත්නම් දකුණු අප්‍රිකානු සාමය ළඟා කර ගැනීම සඳහා ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටම නායකයෙක් වන නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් ලෝකෙට දීපු සාම පණිවිඩය පිළිබඳව පුංචි අදහසක් ඉදිරිපත් කරමින් මම මේ චිත්‍රපටයේ නැරඹීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ගරු අමාත්‍යතුමනි, අනබී භවනීය කියන තේමාව රැගත් ඉන්වික්ටස් කියන මේ වචනේ අර්ථය නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට හමුවන්නේ නැත්නම් මුණ ගැසෙන්නේ විලියම් මර්නස් කියන කවියගෙන්. මේ කවි පදයක තිබ්බ වචනයක් තමයි ඔහුගේ ජීවිතයේ අනුප්‍රහණයක් බවට පත් කරගන්නේ. ඔහු වසර 27ක් වසර 18ක් රොබින් දූපතේ සිරකරුවෙක් විදිහට ඉන්නවා. 1964 තමයි නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා මේ සුදු කළු ගැටුමත් එක්ක සුළු ජාතියක් විදිහට සුළු ජාතින් පාලනය කරපු WF ක්ලර්ක් කියන ජනාධිපතිවරයා යටතේ විශාල වශයෙන්ම කළු ජාතීන්ට සිදුවෙච්ච අසාධාරණකම් එක්ක ඔහු පීඩාවකින් තමයි මේ සමස්ත ජනතාවම දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන්නේ මේ සුදු කළු වර්ග ભેදවාදයත් එක්ක. 64 ඔහු හිරගෙදරට නියම වෙලා ඔහු 64 466 තමයි ඔහුගේ සිරකරු අංකය. ඒ කියන්නේ 64 සිරගත වෙච්ච හින්දා ඔහුගේ අංකය 466. මේ සිර කුටිය තුල අවුරුදු 18ක් රොබින් දූපතේ, ඒ වගේම කේප් ටවුන්හි නැගෙනහිර කේප් ටවුන්හි හිරගෙවල් දෙකහු ඉතුරු කාලේ ගත කරනවා. ඔහු 1990 පෙබරවාරි 11 වෙනි දවසේ නිදහස් වෙනවා. 94 ඔහු දකුණු අප්‍රිකාවේ මහා මැතිවරණයෙන් ඔහුගේ කොංග්‍රස් එක ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ වගේම ඔහු 1999 ඔහු විශ්‍රාම යනවා, ගෞරවාන්විත විශ්‍රාමයක් යනවා දකුණු අප්‍රිකාවෙන්. ඒ වගේම දකුණු අප්‍රිකාවෙන් විශ්‍රාම ගිහාට ඔහුගේ විශේෂයෙන්ම ඔහුගේ මේ සාම ක්‍රියාදාමය තුළ WF ක්ලර්ක් වගේම 93 වෙනකොට ඔහු නොබෙල් තියාගෙන් ලෝකයේ පිදුම් ලබනවා. ඒ වගේම සතවර්ෂ ගණනාවක් යනතුරු මේ නෙල්සන් මැන්ඩෙලා කියන නාමය ලෝකයේ ඔහු රන් අකුරෙන් සනිටුවන් කරනවා. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි ගරු අමාත්‍යතුමනි, මුළු ලෝකෙටම ආදර්ශ ගන්න පුළුවන්. ඔහු අපි දන්න ශ්‍රේෂ්ඨතම ආගම ශාස්ත්‍රඥයන් වහන්සේ කෙනෙක් වෙන බුදුන් වහන්සේගේ මෛත්‍රිය වගේම සමාජ දර්ශනයක් එක්ක නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ඔහු අත්තරින දෙයක් තියෙනවා. ඒක තමයි ස්වයන් මිත්‍යාව කියලා කියන්නේ. අපි සියලු දෙනා තුළම අඩු වැඩි වශයෙන් ස්වයන් මිත්‍යාව සටහන් වෙලා තියෙනවා. ඒ ස්වයන් මිත්‍යාව අපේ උපවිඥානයේ තියෙන්නේ එක් විදිහකින් අපි අනෙක් ජාතිය ගැන, අනෙක් ආගම ගැන, තව පුද්ගලයෙක් ගැන, නැත්නම් තමන්ගේ සේවයක් ගැන, තමන්ගේ වෘත්තියක් ගැන අපි හැම වෙලෙම උත්සාහ කරනවා එය අනිකාගේ සේවය, අනිකාගේ ගෝත්‍රය, අනිකාගේ ආගම, අනිකාගේ ජාතිය අපිට වඩා අඩුයි කියලා හිතන්න. මෙන්න මේක තමයි අපේ උපවිඥානය තුළ තියෙන ස්වයන් මිත්‍යාව. මේ ස්වයන් මිත්‍යාවෙන් මිදෙන්න සමාජ දර්ශනයක් ගොඩනගා ගන්න මේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට ලැබිච්ච සමාජ දර්ශනයම තමයි මේ අනබී භවනීය කියන වචනයත් එක්ක මේ කවිය ඔහුගේ ජීවිතය අනුප්‍රාණයක් බවට පත් කරගෙන ඒ තුලින් ඔහු සමාජ දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. සතුරාගෙන් පලි නොගන්න. කළු ජාතින් බලාපොරොත්තු වුණේ තමන්ගේ ජනාධිපතිවරයෙක් 94 ජනාධිපති කළ සුදු ජාතින්ගෙන් සමස්තෙක්ම පලි ගන්න. නමුත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා
මේ චිත්‍රපටයේ නරඹන හැම අවස්ථාවකදීම මේ චිත්‍රපටයේ නෙල්සන් මැන්ඩෙලා චරිතයට පනපවන්නේ මෝගන් ෆ්‍රීමන් කියන ලෝකයේ අතිවිශිෂ්ටම නළුවෙක්, හොලිවුඩ් නළුවෙක්. මේ නළුවා විශේෂයෙන්ම මම හිතන්නේ මුළු ලෝකෙම මේ චිත්‍රපටය බලපු හැම කෙනෙක්ගේම හදවතේ නෙල්සන් මැන්ඩෙලා ජීවත් කිරීමට තරම් ඔහු ඊටාම ප්‍රබල රංගනයක යෙදෙමින් නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය ඔබ සැබෑ චරිතයක් බවට පත් කරනවා. ගරුමැතිතුමා කිව්වා ජනාධිපතිවරයෙක් රටක නායකයෙක් තමන්ගේ තනතුරකට තත්යකට නැත්නම් වැඩ බාර ගැනීමේදීම මේ චිත්‍රපටය ඇති අපිට ප්‍රදර්ශනය කරන එක දර්ශනයක් තියෙනවා. ඔහු යනවා මේ W.F. ක්ලර්ක් කියන ජනාධිපතිවරයා සමුගන්න දවසේ ඒ දවසේම තමයි මොහු ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට යන්නේ. ඔහු යනකොට සීලුම සුදු ජාතිකින් ඔවුන්ගේ සීලුම ලිපිගෝණු සහ ඔවුන්ගේ රැගෙන යා යුතු ද්‍රව්‍යත් එක්ක ඔහු පොදිවදිනවා මේ කාර්යාලයෙන් සමුගෙන යන්න. ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කියනවා මට සමා වෙන්න ඔබට කෙටි දැනුම් දීමකින් තමයි මට මේ කාර්යාලයට එන්න උනේ. මම දකිනවා ඔබට මට කතා කරන්න වෙන්නේ මේස සහ පුටු වලට. බොහෝ පිරිසක් මෙතනින් ගිහිල්ලා කෙටි පිරිසක් මෙතන ඉන්නවා. ඔක්කොම ඔබ හිතනවා නම් මේ ජනාධිපති ඔබ දන්නවා මම කවුද කියන්න. ඔබ හිතනවා නම් ඔබේ සමේ වර්ණය නිසා, එහෙම නැත්නම් ඔබේ භාෂාව නිසා ඔබ මාත් එක්ක වැඩ කරන්න බැරි වෙයි කියලා හිතනවා නම් ඒ සම්පූර්ණයෙන්ම ඒ අදහස අත්හැර ගන්න. ඔබ පෞද්ගලිකව නිදහසෙන් ඔබට මෙතනින් යන්න හදනවා නම් ඔබට ඉඩ තියෙනවා මෙතනින් යන්න. හැබැයි ඔබ හිතනවා නම් ඔබේ සමේ වර්ණය, ඔබේ භාෂාව සහ වෙනත් පිරිසක් එක්ක ඔබට වැඩ කරන්න වෙනවා කියන එක ඔබට මම ආයාචනය කරනවා. කරුණාකරලා මාත් එක්ක රැඳී සිටලා මාත් එක්ක මේ ගමන යන්න. මොකද ඔහුගේ අදහස තිබ්බේ ඉන්ද්‍රචාපය. මේ වර්ණ ආලෝක නැත්නම් අපේ දේදුන්නක සියලුම ජාතින් නියෝජනය වෙන්න ඕන. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණේ නෙල්සන් මැන්ඩෙලා කියන මේ සාම වැඩපිළිවෙලේ තිබ්බ එකම දේ තමයි සමස්ත අප්‍රිකානු ජනතාව මේ ඔහු බලාපොරොත්තු වෙන ඉන්ද්‍ර ඡාපයක් වට ඒක රාශි කරගන්න. මම කියන්නේ එතනම තමයි මේ සමාජ දර්ශනය ගොඩනගෙන්නේ. ගොඩාක් දේවල් තියෙනවා මේ චිත්‍රපටයේ අපිට කතා කරන දේවල්. මම හිතන්නේ මේ චිත්‍රපටය ආරාධනා කරන්න මත්තෙන් යම් අදහසක් තමයි මම ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තවත් එක කරුණක් කියලා මම නවතින්නම්. මොහුගේ අනුප්‍රාණය බවට පත්වන්නේ අර කවිය, කියන්නේ විලියම් මර්නස්ගේ කවිය. ඔහු 1843 ඉපදිච්ච 1875 දී තමයි මේ කවිය ලෝක ප්‍රකට කවියක් බවට පත් වෙන්නේ. ඒකේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. මගේ ආත්මේ නැත්තම් මගේ ආත්මේ හිමිකරුවා මමයි. මගේ ආත්මේ, ඒ කියන්නේ මගේ ආත්මය තුළ ජීවත් වෙන්නේ මගේ ස්වාධිපත්‍යය. ඒ කියන්නේ මගේ ඕනෑම නරක දෙයක් විනාශ කිරීමේ ශක්තිය තියෙන්නේ මටයි කියන එක තමයි ඔහු මේ කවි පන්තියෙන් ගන්න ආදර්ශය. ඒ ආදර්ශය පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේක හොලිවුඩ් චිත්‍රපටයක්. ක්ලින්ට් ඊස්ට්වුඩ් කියන හොලිවුඩ් අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු ඉතාමත්ම ඇමරිකන් ස්නයිපර් වගේ චිත්‍රපටය ඔහු ඇත්තටම ගොපළු චිත්‍රපටය හදපු අධ්‍යක්ෂකවරයෙක්. හැබැයි මේ වගේ චිත්‍රපටයක් ඔහු අතින් නිර්මාණය වුණා කියපුවම ලෝකයේ ඇත්තටම මේක සංවාදයට ලක් වෙච්ච චිත්‍රපටයක්. ඒ වගේම මේකේ තව දෙයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි, මේ චිත්‍රපටය තුළ මේකේ සිනමා රූපී භාවය වගේම මේකේ තව සංකේතාත්මක දෙයක් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා භාවිතා කරනවා. ඒ තමයි අපි බොහෝ වෙලාවට කල්චර් ඩිප්ලොමසි කියන එක අපේ සංස්කෘතිය තා ප්‍රබල වුණාට සංස්කෘතියේ පණිවිඩය සමාජගත කරගන්න බොහෝ දේවල් වල අපි රාජ්‍යතාන්ත්‍රිකත්වය අපි ගත්තොත් එහෙම ඩිප්ලොමසි කියන එක, කල්චර් ඩිප්ලොමසි කියන එක තාමත්ම ප්‍රබල විෂයක්. ඒ විෂය අපි භාවිතා කරනවා අඩුයි. ඒ වගේම ස්පෝර්ට් ඩිප්ලොමසි කියන එක. ස්පෝර්ට් ඩිප්ලොමසි කියන්නේ ක්‍රීඩාවෙත් තියෙන රාජ්‍යතාන්ත්‍රිකත්වයක්. මේ භාවිතා කරන්නේ ක්‍රීඩාවේ රාජ්‍යතාන්ත්‍රිකත්වය. ඒක ලෝකේ තාම හොඳ විෂයක්. හැබැයි අපේ රටවල් වල ඒක පොඩ්ඩක් අපි දුරස්. තව දෙයක් තියෙනවා ෆිල්ම් ඩිප්ලොමසි කියන එක. ඒකත් ඉන්දියාව අද හුඟක් ගැඹුරින් භාවිතා කරනවා. ඉන්දියාවේ වාංච චිත්‍රපටය ගත්තොත් එහෙම අපි හිතමු අපි දැකලා තියෙන චිත්‍රපටයක් තමයි වීරසාරා චිත්‍රපටය. මේ චිත්‍රපටය නැරඹුවෙන් පස්සේ පාකිස්තානුවන් කියනවා අපි මතවාදීව ඉන්දියාවට අපි යම්කිසි දෙයක් පරාජයක් වුණා කියලා. ඒ නිසා මේ කලාවේ තියෙන සංස්කෘතික වටිනාකම සහ එහි හරය ගැඹුරු අර්ථයන් ගොඩක් වෙලාට අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. සිනමාව කියන්නේ අපිව වෙනස් කරන, අපිව ජීවත් කරන, අපිව අලුත් මිනිසුන් බවට පත් කරන ප්‍රබල මාධ්‍යයක්. අනේ මාධ්‍ය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් අතර සාමය සංහිඳියාව ආකල්පමය වශයෙන්
දෘෂ්ටිවාදීව පෝෂණය කරන්න පුළුවන් ප්‍රබල පණිවිඩයක් තමයි මේ සිනමා කෘතියේ අන්තර්ගත වෙන්නේ. මේ සිනමා කෘතිය විතරක් නෙවෙයි මීට වඩා සරල තේමා රැගත් ඉන්දියානු චිත්‍රපට බොහෝමයක්ම මේ වාර්ගික සමගිය ආගමික සමගිය ගැන කතා කරනවා, මානව දයාව ගැන කතා කරනවා. අපි ඉදිරියට අපේ දිසාපතිතුමන්ලත් එක්ක, ප්‍රධාන ලේකම්තුමන්ලත් එක්ක, ප්‍රාදේශීය ලේකම්තුමන්ලත් එක්ක මේ වැඩසටහන මේ මානව ධර්මතා ප්‍රවර්ධනය කරන වැඩසටහනක් විදිහට අපි මේක සමාජගත කරන එක තමයි අපේ පණිවිඩය. අපි රාජ්‍ය පැත්තෙන් ගත්තොත් මම හිතා කෙටියෙන් කියන්නම් අපේ අරමුණත් අධිකරණ අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවරත් සීලුම අමාත්‍යාංශවල දැක්ම මෙහෙවරත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දැක්ම මෙහෙවරත් රජයේ ප්‍රතිපත්තිත් මේ සියල්ලක්ම ජාතික අභිලාෂ මේ සියල්ලක්ම තියෙන රාජ්‍ය දෘෂ්ටිවාදයත් එක්ක. ඒ රාජ්‍ය දෘෂ්ටිවාදී පෝෂණය කරපු ලංකාවේ 1833 පරිපාලන ක්‍රමයේ ආරම්භණයෙන් පස්සේ ජෝන් ඩොයිලි ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් ඒ වගේම අපි ගත්තොත් එහෙම අපේ සිරකරුවෙක් ඉඳලා ලියපු රොබර්ට් නොක්ස් මේ සියලු දෙනාගේම අදහස් අපිට අධ්‍යයනය කිරීමෙන් මේ රාජ්‍ය දෘෂ්ටිවාදයේ කියන එක ඒ ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. රජයේ යුතුයකමක් තමයි රාජ්‍ය දෘෂ්ටිවාදයේ මහ ජනතාවට රජයේ පණිවිඩය නිවැරදිව ජනගත කිරීම. ඒක ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒ ජීවත් වෙන සමාජයට රාජ්‍යත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ගනුදෙනුව ජනතාවයි රාජ්‍ය අතර තියෙන සහ සම්බන්ධය ඒකේ පුරුකක් තමයි රාජ්‍ය සේවකයා අපේ යුතුයකමක් තියෙනවා, ජාතික වශයෙන් වගකීමක් තියෙනවා අපේ මහ ජනතාවට හරිදී නිවැරදිව සංනිවේදනය කිරීම. ඒක තමයි රාජ්‍ය දෘෂ්ටිවාදී කියලා කියන්නේ. ඒක තමයි අපේ දැක්ම සහ මෙහෙවර කියලා කියන්නේ. අධිකරණ අමාත්‍යාංශ වගේම සෑම අමාත්‍යාංශයකටම අපි ලේකම්තුමේ කියන වගේම දැක්ම සහ මෙහෙවර ජනගත විය යුතුයි. අන්න ඒක තමයි මේ වැඩසටහනේ තවත් අරමුණක්. ඒක දිසාපති කාර්යාලය හෝ වේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වේවා, ප්‍රධාන ලේකම් කාර්යාලය හෝ වේවා, ග්‍රාම නිලධාරිගේ හෝ වේවා, මේ දෘෂ්ටිවාදයේ ඒකාබද්ධ කිරීමත් අපේ අරමුණක්. අන්නේ සමස්ත අරමුණත් එක්ක දැක්මක් සහ දර්ශනයක් එක්ක යන ගමනක් කියන එක අපි ගරු දිසාපතිතුමන්ලට, ප්‍රධාන ලේකම්තුමන්ලට, ප්‍රාදේශීය ලේකම්තුමන්ලට මතක් කර දෙන්න කැමැති සමස්ත රාජ්‍ය සේවාව වෙනුවෙන්. ඒ වගේම මේ සඳහා ඇත්තම ගරු ආණ්ඩුකාරවරුන්, ඒ වගේම දේශපාලන අධිකාරිය, මේ සියලු නායකත්වයේ දරපු සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ දැක්ම සහ මෙහෙවර අනුව දර්ශනයක් එක්ක මේ වගේ වැඩසටහන ජනගත කරන්න ඔබතුමන්ලා ලබා දීපු සහයෝගය, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනයේ එක දෙයක් තමයි ප්‍රධාන වශයෙන් මේ ආර්ථිකයේ අනිත් පැත්තෙන් මේ ජාතීන් අතර සමගිව අපිට ඉදිරියේ දැක්මක් එක්ක යන්න නම් මේ රටට අපේ සියලු ජාතීන් අතර මේ සමගිය සහෝදරත්වයේ සංහිඳියාව ජනගත කරමින් අපි අවබෝධමත් ජාතියක් විදිහට ඉදිරියට යා යුතුයි කියන පණිවිඩය තමයි අතිගරු ජනාධිපතිතුමන් අපේ ගරු අමාත්‍යතුමන්ට විශේෂයෙන්ම මේ විශේෂ බාර දීලා එතුමා පහුගිය මාස දෙක තුල දකුණු අප්‍රිකාවට ගිහිල්ලා මේ සාමය පිළිබඳව අධ්‍යයනය කළා. එතුමත් විදේශ ඇමැතුමත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අපේ අමාත්‍යාංශයට අලුත් වගකීමක් පවරල මේක ජනගත කරලා මිනිසුන්ගේ හදවත් සුවපත් කරන්න කියන පණිවිඩය තමයි ජනාධිපතිතුමා රජයක් විදිහට දීලා තින්නේ. මම හිතන්නේ ඒ සඳහා සුදුසුම කෙනා තමයි අපේ ගෞරව ඇමතිතුමා. එතුමා තාමත් උගත් අමාත්‍යවරයෙක්, මේ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. මම හිතන්නේ හැම ජාතියකටම පිළිගන්න පුළුවන් චරිතයක්, නායකත්වයක් තියෙන නිසා ඔබතුමාට මේ වැඩපිළිවෙල ජනගත කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ සියලු මිනිසුන්ව සුවපත් කිරීම සඳහා යම්කිසි දර්ශනයක් ඔබතුමාගේ නායකත්වයෙන් මේ රටේ හැම දිනෙකම රාජ්‍ය සේවාව ඇතුළු සියලු පුරවැසියන් ඒකරාශී කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහිරනවා. ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් ස්තුතියි.